ශාලෝම් කිතුණුවන් විදිහට සාමාන්‍යයෙන් අපි පුරුදු වෙලා ඉන්නවා බයිබලයේ කියවන එක ආරම්භ කරන්න අලුත් ගීසුමේ. දෙවියන් වහන්සේ අලුතෙන් අඳුරගන්න එන කෙනෙකුට වුණත් ඉස්සෙල්ලාම අලුත් ගීසුමක් තමයි අතට හම්බෙන්නේ කියවන්න. මේක බොහොම හොඳ දෙයක්. අපිට ක්‍රිස්තුස් වහන්සේ ගැන දැනගන්න, තේරුම් ගන්න හොඳ උපකාරයක් වෙනවා. හැබැයි පොඩි ගැටලුවක් තියෙනවා. සමහර වෙලාවට බයිබලයේ කියවනකොට අපිට හිතෙන්න පුළුවන් නැත්නම් අපිට තේරුම් යන ප්‍රමාණය කොච්චරද කියලා ප්‍රශ්නයක් එනවා. මොකද එකක් අපි ලංකාවේ ඉඳන් ලාංකික පසුබිමක ඒ සංස්කෘතිය තුල ඉඳගෙන තමයි බයිබල් එක කියවන්නේ. එතකොට යුදෙව් සංස්කෘතියක් තුල ලියවිච්ච මේ නවගිවිසුම අපිට කොච්චර දුරට තේරෙනවද කියන ප්‍රශ්නය අපිට එනවා. අනිත් එක තමයි ගොඩක් වෙලාවට කිතුණුවන් කියලා ගත්තාම ක්‍රිස්තියානි කියලා ගත්තාම බටහිරෙන් එන ආభాෂයත් එක්ක තමයි අපි ගොඩක් දේවල් වලට ගනුදෙනු කරන්නේ. ඒ ලෙන්සස් වලින් ඒ කන්නඩි දෙක දාගෙන කියවනකොට අපි සමහර වෙලාවට අපේ ඔළුවේ තියෙන දේ තමයි බයිබලයේ වචන වලින් අපි කියවලා අපි තේරුම් අරගන්නේ. බයිබලයේ තුල දෙවියන් වහන්සේ අරමුණු කරගත්ත සැබෑ පින්තූරය අපිට යනවද? බයිබලයේ සැබෑ පින්තූරය අපිට පෙනෙනවද කියන ප්‍රශ්නය අපිට තියෙනවා හිතනවා විදියට. අද ඒ ගැන තමයි අපි කතා කරන්න යන්නේ පාස්ටර් මැක්ස්වෙල් සමග. පාස්ටර් මගේ පළවෙනි ප්‍රශ්නය මම පාස්ටර් දෙන්න කැමතියි. අපි දැක්ලා තියෙනවා බයිබලයේ කියවන් යනකොට අපි මුලින්ම නවගිවිසුමට ආවම අපි දකින්නේ සුභාරංචි පොත් 4ක්. මට පොඩ්ඩක් පාස්ටර්ගේ මට දැනගන්න ඕනේ අපිට මේ පොත් 4 විතරම තියෙන්නේ නැත්නම් තවත් පොත් ලියුණාද මේ පිළිබඳව කියලා අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න පාස්ටර්. හොඳයි. ඇත්ත වශයෙන්ම සාක්ෂි කියනවා මේට වඩා සුභාරංචි ලියවිලා තියෙන විදිය. උදාහරණයකට තෝමස් එකක් ලිව්වා කියලා හුඟක් අය දන්නවා. ඒ වගේම ස්වාමින් වහන්සේගේ ලොකුම මල්ලි යාකෝබ් එයා තමයි යෙරුසලම් සභාවේ නායකයා වෙලා හිටියේ. එතකොට එයා ලියපු සුභාරංචියක් තියෙන විදිය හුඟක් අය දන්නවා. ඒකේ පිටපතක් වතිකානේ තියෙනවා කියලා කියනවා. ඒක මම හරියටම දන්නේ නැහැ කියනවා. හරි. ඒ වගේම තවත් අය ලියුපේවා තියෙනවා කියලා කියනවා. අඩු ගානේ පුඩි ලියවිලි කොටස්වත් හම්බෙලා තියෙනවා කියලා. හැබැයි මෙතන තව එක දෙයක් කියන්න තියෙනවා. යූදස් නම් කිසිම සුභාරංචියක් ලිව්වේ නැහැ. දැන් ඒක තියෙනවනේ යූදස් ලිව්වයි කියලා. යූදස් සුභාරංචියක් ලියලා තියා එක වාක්‍යයක් ලිව්වේ නැහැ. මොකද ස්වාමින් වහන්සේට ඉස්සෙල්ලා එයා සියදිවි නසාගෙන ඉවරයි. ඉතින් එයාට කිසිම දෙයක් ලියන්න වෙලාවක් ඉතුරු වෙලා තිබුණේ නැහැ. එයා ලිව්වේ නැහැ. නමුත් තව මේට වඩා සුභාරංචි ලියවිලා තියෙනවා කියලා සාක්ෂි. හොඳයි පාස්ටර් අපි දැන් කතා කරගෙන ආව විදියට පාස්ටර් අපිත් එක්ක කිව්වා තවත් සුභාරංචි පොත් ලියුණා කියලා. එතකොට තවත් සුභාරංචි පොත් ලියුණා නම් ඇයි මේ අපිට පේන්න තියෙන සුභාරංචි පොත් 4 විතරක් විශේෂ අපිට? බයිබලයේ තියෙන්නේ අයියේ 4 විතර. විශේෂයි කියලා ඔබ කියන්නේ බයිබලයේ තියෙන නිසානේ. හොඳයි. දැන් බයිබලය නවගිවිසුම ගොනු කරන කාලයේදී එතකොට ඒ සඳහා මුල් වෙච්ච ඒ හිතපු කිතුණු නායකයෝ ඒගොල්ලෝ තේරුම් ගත්තා යම්කිසි සාක්ෂි මත මේ 4 සුද්ධාත්මයන් වහන්සේගේ ආනුභාවයෙන්ම ලියවිලා තියෙනවා. අර අනිත් ඒවට ඒ වගේ සුද්ධාත්මයන් වහන්සේගේ ආනුභාවය තිබිච්ච බවට පැහැදිලිව පිළිගන්න බැරි කමක් තිබුණා කියලා. ඒ නිසා තමයි මේ 4 අලුත් ගිවිසුමට ඇතුළු කරලා තියෙන්නේ. මේ පොත් 27. හරි. පාස මම ඒකට පොඩි තව දෙයක් යොමු කරන්න. කවුද තීරණය කරේ? මම දන්නවා මේ ප්‍රශ්නේ අහුවොත් මේක වෙන පැත්තකට මේ කතා බහ යන්න ඉඩ තියෙනවා. නමුත් කෙනෙකුට හිතන්න පුළුවන් මේ අහපු උත්තරේ දෙන වෙලාවෙම කවුද තීරණය කරන්නේ සුද්ධාත්මයන් වහන්සේ තමයි මේ 4 නියම කරලා තියෙන ලියවින්න අනිත් ඒවා එහෙම නැහැ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. පාස ඒකට කෙටි උත්තරයක් දෙන්න මම දන්නවා ඒක දිග උත්තරයක් කියලා. හොඳයි. කෙටියම කියනවා නම් ක්‍රිස්තු වර්ෂ 367 දී ඇතනේෂියස් කියලා ඇලෙක්සැන්ඩ්‍රියාවේ බිෂොප් හැටියට කිතුණු නායකයා හැටියට හිටපු එක්කෙනා තමයි මේ පොත් 27 දේව අනුභවයෙන් ලියලා කියනවා. මේක එයා කිව්වේ නෑ පරණ ගිවිසුමේ කියලා. එයා කිව්වේ equal to the canon. ඒ කියන්නේ දේව වචනය හැටියට පිළිගන්න පුළුවන් කියලා. එයා පාස්කු මංගල්‍ය දවසේ පාස්කු ඉරුදින එයාගේ දේශනාවේදී ප්‍රකාශ කර සිටියා.
දැන් ඒ වගේම පරණ කිවිසුමේ පොත් තව ගොඩක් ඒ පොත් තියෙනවා. පරණ කිවිසුමේ තව පොත් ගොඩාක් තියෙනවා. පරණ කිවිසුමේ මේ සමාවෙන්න ඒ කාලේ ලියවුණු තව පොත් ගොඩ ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම ඉස්සෙල්ලා තව පොත් ගොඩාක් තිබුණා. සමහර බයිබල් වල ඒවත් දේව වචනය කියලා පිළි අරගෙනත් තිබුණා. නමුත් මේ අපි දන්න ඒ පොත් 39 ඒවා දේව වචනය හැටියට පිළිගත්තා කියලා ක්‍රිස්තු වර්ෂ 90 දී සම්මේලනයේදී ඒ යවුනා කියන නගරයේ යකනන් බෙන් සක්කායි කියන රබ්බීගේ යටතේ පිළිගත්තා කියලා තමයි හුඟක් කල් විශ්වාස කරගෙන හිටියේ. දැන් තව දෙයක් කියන්න ඕන අපි පොත් 39ක් කිව්වට ජෙදෙව් මිනිස්යන්ගේ ඒ ටෝර එකේ තියෙන පොත් 24ක් කියලා මේ 39 ගුණ වෙලා කියන එක වෙන දවසක අපි තව ක්ලිප් එකක් කරමු. දැන් අපි කියනවා පළවෙනි සාමුවෙල්, දෙවෙනි සාමුවෙල්, පළවෙනි රාජාවලිය, දෙවෙනි රාජාවලිය ඒකට දෙන්නේ එකයි මේ පොත් දෙක එකට ගුණ කරලා. එස්රා නෙහෙමියා එක පොතක්. අර ඒ වගේ පොත් 24ක් නමුත් මේ 39ම තියෙනවා. නමුත් දැනට අවුරුදු 50ක විතර කාලයක ඉඳලා ඊට ඉස්සල්ලා ඉඳලම ඒවා දේව වචනේ හැටියට පිළිඅරගෙන තිබුණ බවට යම් සාක්ෂි ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් ඒක නමුත් එක දෙයක් කියන්න ඕන මෝසස් ඇරෙන්න අනිත් අය ඒ කියපු වෙලාවේ ඒවා දේව වචනේ කියලා අත්මිසු පිළිගත්තේ නැහැ. යෙසායාව කීයටකින් බඩ දෙකට කපලා මැරුවා. හරි. යෙරමියා ඇවිල්ලා දේව වචනේ දුන්නාම එයාව අර වතුර නැති ලිඳකක් දැම්මා. ඒවත් දේව වචනේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ ඒ කාලයේම පාවුල ලියපු දේවල් වේවා, මේ සුභාරංචි වේවා, පේත්‍රුස් ලියපු දේවල් වේවා, ඒ ලියපු කාලේ සුභාරංචි කියලා ඒගොල්ලෝ පිළිගත්තේ නැහැ. නමුත් සාමාන්‍ය උපදේශ පොත් හැටියට තමයි ගියේ. ඒකත් කියන්න ඕන. නමුත් මේ ඔක්කොම පසු කාලීනව තමයි දේව වචනේ හැටියට ගොනුනේ. අපි දකිනවා අපිට පිළිගන්න සිද්ධ වෙනවා තර්කයක් නැතුවම ශුද්ධාත්මයන්න් වහන්සේ හැම කාලෙකම මේ දේවල් පිටිපස්ස සිටියා කියන එක. මොකද පාස කිව්වත් වගේ ලියපු කතුරුවරු දැනන් හිටියේ නෑ. ඒගොල්ලෝ ලියන එක කොහෙද යයිද, කොහෙන් කෙලවර වෙයිද? ඒගොල්ලෝ සමහර විට එක ජන කණ්ඩායමක් ફોකස් කරගෙන තමයි සමහර දේවල් ලියුවේ. ඒගොල්ලෝ හීනකින්වත් හිතන්නේ නැති වැඩි අවුරුදු 2000 ගානකට පස්සේ අපි වගේ අය ඒක පාවිච්චි කරලා කතා කරයිවත් කියලා. ඉතින් අපිට පිළිගන්නට සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම ශුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාව මේ පොත් ගොනු කිරීම පිටිපස්ස ඉතිහාසයේ පුරාවටම තිබ්බයි කියලා නේද පාසල්? ඒක හරි. ඒ වගේම තව දෙයක් මතක තියාගන්න ඕන. ඒ කාලේ මේ ඔක්කොම ලියුනේ දැන් වගේ මේ කොළ තිබුණේ නැහැ. හරි. අර පුස්කොළ පොත් වගේ දේවල් වල. ඒවා වැඩි කල් පවතින්නේ නැහැ. ඒවා පිටපත් කෙරුණා. නමුත් කාලයක් යනකොට මේ දේවල් ඉබේම නැති වෙලා ගියා. හරි. දැන් උදාහරණයක් හැටියට පළවෙනි කොරින්ති 5:9 පාවුල් කියනවා මම නුඹලාට කලින් ලිව්වා වූ දේ 90 කියලා. ඒ කියන්නේ පළවෙනි කොරින්ති එකට ඉස්සල්ලත් පාවුල් කොරින්තිය වරුන්ට ලිපියක් ලියලා තියෙනවා. හැබැයි ඒක කොයිද කියලා නැහැ. හරි. ඒ වගේම කොලෝසි 4:16 පාවුල් කියනවා මේක නුඹලා කියවෙන් පස්සේ ලවෝදීකා සභාවට මං ලියුප එක ඕගොල්ලෝ කියලා මේක එහාට යවතින්දයි. ඒකත් කොයි කියන්නේ කියලා නැහැ. ඉතින් අර ඒ වගේ තව දෙයක් තමයි දෙවියන් වහන්සේ සුද්ධාත්මයන් වහන්සේගේ ආනුභාවයෙන් ලියපු ඒවා ආරක්ෂා කළා අවුරුදු 200 300 ගණනක් වෙනකන්. ඒක ජනවාසයේ විතරයි කරන්න පුළුවන්. හරි. මොකද මේවා ලියපු එක මොනවා වුණාද කියලා අපි දන්නේ නැහැ. නමුත් දෙවියන් වහන්සේ ආරක්ෂා කළා. මොකද ඒවා දේව අනුභවයෙන් ලියවිච්ච නිසා. හරි. අපි දැන් අපේ ඔරිජිනල් සබ්ජෙක්ට් එක අපි ආපහු එමු. චුට්ටක් එහාට ගිහිල්ලා පාසර මොනවද අපි මේ සුභාරංචි 4 ගැන කියන්න තියෙන්නේ? හොඳයි. මම කියන්න තියෙන්නේ මගේ පුද්ගලික අදහස නෙමෙයි. ඒකත් මම කියන්න ඕන. මම මේ කියන දේවල් අපි සාකච්ඡා කරන දේවල් සත්‍ය හොයන අයට ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා මේවා වල ඇත්ත නැත්ත ඔබ සමටත් හරියාකාරව විසඳ ගන්න පුළුවන්. හොඳයි. දැන් සාමාන්‍යයෙන් මතේ, මාක්, ලූක්, යොහාන් මේ සුභාරංචි 4 ගත්තම ඔබ කොහේ හරි බයිබල් විද්‍යාලයක ඉගෙන ගන්නවා වුණත් නැත්නම් කියුවත් ඔබට අහන්න ලැබෙන දෙයක් තමයි මතේ, මාක්, ලූක්
සිනොප්ටික් ගොස්පල්ස් කියලා. ඒ කියන්නේ එක වගේ පේන සුභාරංචි කියලා. යොහාන් ඒ වගේ නෙමෙයි කියන එක. ඒක තමයි මේ සුභාරංචි ගැන පළමුවෙන් කියන්න තියෙන්නේ. ඒකට තව දෙයක් කියන්න ඕන. මතෙව් මාක් ලූක් වල උපමාවන් කතාවන් තියෙනවා. නමුත් යොහාන් එක උපමාවක්වත් කියන්නේ නැහැ. දැන් කියන්න පුළුවන් ඒකට උපමාවල් තියෙනව නේද කියලා. නැත්නම් නිදර්ශන තියෙනව නේද කියලා හිතන්න පුළුවන්. ඒවට ඉංග්‍රීසියෙන් කියනවා ඇලගරීස් කියලා. දැන් උදාහරණයක් හැටියට යොහාන් 15 ස්වාමීන් වහන්සේ කියනවා සැබෑ මිදිවල උන්වහන්සේ නුඹලා අතු කියලා පළදරන එක ගැන කියනවා. දැන් ඒකට ඉංග්‍රීසියෙන් කියනවා ඇලගරි කියලා. ඒක උපමාවක් නෙමෙයි. දැන් උපමාවල් වලට යම්කිසි සිද්ධියක් නැත්තම් කෙනෙක් ගැන කියනවා. හැබැයි නම්ගම් පාවිච්චි වෙන්නේ නැහැ. කතාවක් අනුසාරයෙන් තමයි කතාවක් අනුසාරයෙන්. අපි උදාහරණයක් හැටියට මෙහෙමයි කියලා කියන දෙයක් විදිහට තමයි කියන්නේ. ඒ වගේම සාමාන්‍යයෙන් යුදෙව් උපමාවල නම්ගම් සඳහන් වන්නේ නැහැ. ඒක නිසා ඔබට කියන්න යොමු සිදු වෙනවා මෙතනදී අර ලූක් පොතේ 16 වෙනි පරිච්ඡේදයේ සඳහන් වන අර පොහොසත් මිනිසයා සහ ලාසරස් ඒක උපමාවක් නෙමෙයි. එතන ලාසරස්ගේ නමක් කියවෙනවා, ආබ්‍රහම්ගේ නමක් කියවෙනවා. ඉතින් යුදෙව් සංකල්පය අනුව ගත්තම යුදෙව් මිනිස්සු වැඩිපුර දෙනා යේසුව වහන්සේ මෙසේස් වහන්සේ කියලා පිළි නොගත්තත් ඒ සංකල්පය අනුව ගත්තම ඒක උපමාවක් නෙමෙයි, සැබෑ සිද්ධියක් හැටියට තමයි අපිට පිළිගන්නට වෙන්නේ. ඒ තමයි උපමා ගැන කතා කරනකොට. දැන් ඒ තමයි මේ සුභාරංචි තුන සහ යොහාන්ගේ සුභාරංචිය අතර තිබෙන ලොකු වෙනසක් හැටියට පෙනෙන්නේ. පාස අපි සාමාන්‍යයෙන් දේවධර්ම ඉගෙන ගන්නකොට හරි අපේ සාමාන්‍ය විවහාරය අපි ඉගෙන ගන්නකොට අපි ඉගෙන ගන්නවා කවුද ඉස්සෙල්ලාම මේ සුභාරංචි පොත් හතරෙන් ඉස්සෙල්ලාම කවුද ලිව්වේ කියලා. මේ වෙනකොට විවිධ පිළිගැනීම් ඒකට තියෙනවා කියලාත් අපි දන්නවා. ඉතින් ඒ අතරින් බොහොම ප්‍රසිද්ධ එකක් තමයි මාක් පොත මුලින්ම ලියුණා කියන එක. පාස මොකද මේක කියන්නේ? හොඳයි. මාක් ඉස්සෙල්ලාම ලියන්න ඇති. ඒ ගැන එහෙම නෙමෙයි කියලා කියන්න සාක්ෂි දෙයක් නැහැ. හරි. මොකක්ද එකක් ඇවිල්ලා ඒක තමයි කෙටිම සුභාරංචි. හතරම ගත්තා. ඒක නිසා මාක් ඒක ඉස්සෙල්ලා ලිව්ව විත්තිය සාමාන්‍යයෙන් පිළිගැනීමට පුළුවන්. නමුත් පිළිගන්න බැරි වන්නේ මතෙව් ලූකුයි මාර්ගෙන් අරගෙන ලිව්වයි කියන එක. ඒක කොහොමදත් වෙන්න බෑ කියලා ඔබට කරුණු දෙක තුනක් කියන්න පුළුවන්. පළවෙනි එක ඇවිල්ලා මතෙව් ස්වාමින් වහන්සේ සමග හැමතැනම ගියා. ස්වාමින් වහන්සේ කියන දේවල් එයා අසාගෙන සිටියා. ස්වාමින් වහන්සේ කරපු දේවල් එයා දැක්කා. ඉතින් එයා මොකටද මේ තව එක්කෙනෙක්ගේ දෙයක් අරගෙන ලියන්නේ? හරිද? ඒ වගේම ඒ මාක් ලියපු දේවල් පේත්‍රුස් දේශනා කරනකොට මාක් අහගෙන ඉඳලා එයා ගොනු කෙරුවා කියලා තමයි සාමාන්‍ය පිළිගැනීම තියෙන්නේ. දැන් පේපියස් කියලා එක්කෙනෙක් තමයි ඒ අදහස දීලා තියෙන්නේ. ඒක ක්‍රිස්තු වර්ෂ 140 200 කාලයක තමයි ඒක සිද්ධ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මාක් ඒක සුභාරංචිය ලියලා අවුරුදු 100කට 150කට විතර පස්සේ තමයි එහෙම දෙයක් මේ පේපියස් කියන කෙනා කියලා තියෙන්නේ. හැබැයි කියලා තියෙනවා මාක් පේත්‍රුස් කියන දේවල් අහගෙන ඉඳලා ඒවා එයා ගොනු කරුවා කියලා. ඉතින් උදාහරණයක් ඇටියට මතෙව් ඔක්කොම ෆස්ට් හෑන්ඩ් දැනගෙන ඉඳලා මේ එතන හිටපො නැති එක්කෙනෙක් තව එක්කෙනෙක් දේශනා කරපු දෙයක් අහගෙන එයා ලියන්න ගියා කියන එක ඒක කියන්නේ කොහොමද පිළිගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ වගේම ලූක් එයා ලියනකොට තියෝෆිලස්ට ලියනවා මම මේ දේවල් හොයලා බලලා හරියාකාරව දැකපු අයගෙන් ගත්ත සාක්ෂි අනුව ලියුවා කියලා එයා කියලා තියෙනවා. ඒකින් ලූක් කියනවා එයා ස්වාමින් වහන්සේ කෙලින්ම කතා කරපු අයගේ දේවල් එයා ගිහිල්ලා අහලා එයා ලිව්වයි. හරි. දැන් පේපියස් ඉල තියෙනවා මාක් පේත්‍රුස් කියපු දේ අහගෙන ඉඳලා ලිව්වේ කියලා.
ඉතින් එතකොට පැහැදිලිව පේනවා මෙතන පරස්පර විරෝධීකමක් එනවා මාර්ක්ගෙන් මතෙව් සහ ලූක් කරගත්තයි කියන්නේ. ඒ වගේම තව එකක් තියෙනවා ඉන්ටර්නල් එවිඩන්ස් කියලා. දැන් ඒ අනුව බලනකොට මාර්ක් ලියන්නේ නැහැ ස්වාමීන් වහන්සේගේ උපත ගැන. මතෙව් සහ ලූක් දෙන්නම ලියනවා. මතෙව් ලියනවා අර ශාස්ත්‍රඥයෝ ආපු එක ගැනයි යෝසප්ගේ පැත්තෙන් පරම්පරාවයි ස්වාමීන් වහන්සේගේ පැත්තෙන්. ලූක් ලියනවා දේවදූතයෝ කොහොමද ඉස්සල්ලාම සුභාරංචිය මේ ස්වාමීන් වහන්සේ ඉපදෙලා ඉන්නවා කියන සුභාරංචිය ඩේරුන්ට කිව්වේ කියලා. ඒ වගේම එයා මරියතුමීගේ පැත්තෙන් පෙළපත කියනවා. ඉතින් මේවා කොහේද මේ මාක් හොයාගත්තේ? ඉතින් ඒක එහෙම බලපුවම පේනවා ඒක නම් සිද්ධ වෙන්න බැරි දෙයක්. කියන්නේ සුළුවෙන් කිව්ව එකට තව ගොඩක් දේවල් කියන්න පුළුවනි. මේ කරුණු දෙක මත ඕනම කෙනෙකුට පේනවා මතෙව් සහ ලූක් මාර්ගයෙන් ගත්තා කියන එකට පදනමක් නැහැ කියන එක. නමුත් මා ඉස්සල්ලාම හතරෙන් ලියවෙච්ච සුභාරංචිය මාර්ග් කියන එකට නම් පිළිගන්නට පුළුවන්. පාස්ටර් ඔක කියද්දි මට හිතුණා මේ දේ කියන්න ඕනේ කියලා. අපි පොඩි කාලේ ඉඳන් අපි පුරුදු කරලා තියෙනවා ලියලා තියෙන එක කියවුවා ඒක පිළිගන්න ප්‍රශ්න එනවා කියන්නේ බයිබලයේ සම්බන්ධව අපිට එන ප්‍රශ්න ඇත්තටම මේ උත්තර දෙන්නත් බැරි ප්‍රශ්න ගානට තමයි අපේ ඔළුවට පොඩි කාලේ පුරුදු කරලා දෙන්නේ. ඒව ප්‍රශ්නයක් අහන එකත් නිකන් වැරදක් ගිල්ටි හිතෙනවා එහෙම අහන්න උනත්. නමුත් මේවා ගැන ප්‍රශ්න කරද්දි තමයි අපි හොයද්දි තමයි ස්වාමීන් වහන්සේ කියලා තියෙන විදිහට දේවල් අපිට හම්බෙන්න යන්නේ නේද? ඔව්. අයිත් එක තව එක දෙයක් තියෙනවා. පුංචි ළමයි ඉගෙන ගන්නේ කොහොමද? ප්‍රශ්න අහලා. ප්‍රශ්න අහන්න නැතුව කාටවත් ඉගෙන ගන්නට බෑ. ඒකට වෙන්නේ අර මොනවාද මේ ඉංග්‍රීසියෙන් කියනවා බ්‍රේන් වොෂින් කියලා. ඒකට ඒ තත්ත්වයටපත් වෙනවා ප්‍රශ්න අහන්න නැතුව ඉගෙන ගන්න කියොත්. හැම දෙයක් පිළිබඳව ප්‍රශ්න අහන්න තියෙනවා. ඒ වගේම සුභාරංචි වල අපි දකිනවා හුඟක් අය ඇවිල්ලා ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්න අහනවා. හරි? ඒ මොකද ඒක යුදෙව් සංකල්පය. සාමාන්‍යයෙන් ප්‍රශ්න අහන්න තමයි ඉගෙන ගන්න. ඒ විතරක් නෙමෙයි ක්‍රියා 17:11 සඳහන් වෙනවා පාවුලු ගිහිල්ලා දේශනා කරපුවම ඒක පිළිගත් අය පස්සේ දේව වචනේ පෙරලා බැලුවයි කියලා මේ පාවුලු කියන දේ ඇත්තද කියලා හරිද කියන එක. හරි? ඉතින් ඒ වගේ අපි ඇත්ත නැත්ත හරියාකාරව තෝරා බේර ගන්නට ඕන. එහෙම නැති වුණොත් එහෙම වෙන්නේ අපි ගිහිල්ලා නන්නත්තර වෙනවා. ඒ තත්ත්වෙන් බේරෙන්න නම් අපි ප්‍රශ්න කරන්නට ඕන. ඒක ඕනම කෙනෙක් මොනවා කිව්වත් හරි දේව වචනයට අනුකූලද ඒ වගේම සාමාන්‍ය සිදුවි ඇතකෙද කියන දේ පිළිබඳව අපි විමසිලිමත් වන්නට අවශ්‍යයි. පාස් අපිට පේනවා මේ ගොස්පල්ස් වල සුභාරංචි පොත් හතරේ මේක 4 දෙනෙක් ලියලා තියෙනවා. ඒ වගේම එකම සිද්ධීන් මේවා රිපීට් වෙනවා ඒ හතරේ. ඇයි මෙහෙම 4ක් ලියලා තියෙන්නේ සහ ඇයි මොකක්ද තිබිච්ච උමනාව මේ 4 දෙනෙක් මේක ලියන්න? හොඳ ප්‍රශ්නයක් ඒක. හරිද? දැන් 4 දෙනෙක් මේක ලියලා තියෙන 4 දෙනෙක් විසින් සුද්ධාත්මයන් වහන්සේ කණ්ඩායම් 4ක් අමතනවා. හරිද? මතෙව් ලියලා තියෙන්නේ යුදෙව් මිනිසයන්ට. මොකද එයාට අවශ්‍ය වෙලා තිබෙනවා යුදෙව් මිනිසයන්ට දේව වචනේ අනාවැකි වලින් කියලා තියෙන මෙසියස් වහන්සේ යේෂුව වහන්සේ බව ඔප්පු කරනවා. ඉතින් ඒක නිසා තමයි එයා ස්වාමීන් වහන්සේගේ පෙළපත ගෙනියනවා ආබ්‍රහම් දක්වා. හැබැයි දැන් මෙතන තව එක දෙයක් කියන්න තියෙනවා. සිංහලෙන් සමාකාර පරිවර්තනය කරනකොට ඉස්සල තියෙන දේ පස්සට යනවා පස්සට තියෙන දේ ඉස්සරහට එනවනේ. දැන් සාමාන්‍යයෙන් මුල් භාෂාවේ ඒ වගේම ඉංග්‍රීසි පරිවර්තන වලයි මතෙව් පටන් ගන්නේ දාවිද්ගේ පුත්‍ර මෙසියස් වහන්සේගේ පරම්පරාව කියලා. මොකද දාවිද්ගේ පුත්‍රය කියන එක මෙසියස් වහන්සේගේ හඳින්වීමක් හැටියට යුදෙව් මිනිස්සුયો ඒ කාලේ පිළි අරගෙන තිබුණා. ඒක තමයි අර බාටිමසුත් අන්ධ බාටිමසුත් දාවිද්ගේ පුත්‍රයා මාගනකම්පා කරන්නයි කියන එක. ඒ දාවිද්ගේ පුත්‍රයා කියන එක මෙසියස් වහන්සේ ගැන තිබිච්ච එක හැඳින්වීමක්. ටයිටල් එකක් වගේ. ඒක නිසා මතෙව් පටන් ගන්න එතන.
ඊට පස්සේ ආබ්‍රහම් දක්වා විතරයි එයා පරම්පරාව ගෙනියන්නේ. මොකද ආබ්‍රහම්, ඊශාක්, යාකෝබ් තුන්දෙනා ගැනමත් එයා කියනවා ඒ තමයි යුදෙව් මිනිසයන්ගේ ආදි පිතෘවරු. දැන් ඒක අනිත් අය කරන්නේ නැහැ. එතකොට මාක් ලිව්වේ රෝමවරු. ඉතින් ඒගොල්ලන්ට මේක කවුදාහරම වැඩක් නෑ. ඒගොල්ලන්ට ඕන ක්‍රියාශීලී කෙනෙක්. සාමාන්‍යයෙන් කියන දෙයක් තමයි රෝමවරු යම්කිසි කෙනෙක්ව වැඩට ගන්න ඉස්සෙල්ලා ඒ කාලේ දැන් වගේ මේ කන්තෝරු වල ලිව්වේ නැහැ. හරි බර වැඩ කරන්න තියෙන්නේ. ඒගොල්ලෝ අල්ලලා බලනවා. කරකට තියෙනවා නම් වැඩිපුර ගෙවනවා. කරකට නැත්තම් ඉච්චර ගෙවන්නේ නැහැ. මොකද ඇත්තට වැඩ කළ පුරුදු කෙනෙක් නෙමෙයි කියලා. හරි ලූක් ලිව්වේ තියෝෆිලස් කියලා අපි දන්නවා. කෙලිම ආමන්ත්‍රණය කරනවා. නමුත් සුද්ධාත්මයන් වහන්සේ එයාගේ හදවතේ මනසේ ක්‍රියා කරලා ලූක් ලිව්වදේ ග්‍රීකයන්ට කෙලින්ම රෙලෙවන්ට් කෙරුවා. අදාළ කෙරුවා. right? මොකද ග්‍රීක් මිනිස්යන්ට විස්තර ටිකක් ඕන. යුදෙව් මිනිස්සුන්ට එච්චර විස්තර ඕනේ නැහැ. ඒ වගේම ග්‍රීක් මිනිස්සුયો බලාගෙන හිටියා සර්ව සම්පූර්ණ මිනිසෙක්. සැකල ඇතර මිනිසෙක් මෙහෙම කරගෙන ඉන්නවා. ඇඳලා තියෙනවා මේ ග්‍රීක මිනිස්සුયો. හරිද? ඒක නිසා ලූක් ගෙනියනවා පෙළපත පළමු මිනිසා ආදාන කරනවා. හරිද? යොහාන් ලිව්වේ අන්තිමට ක්‍රිස්තු වර්ෂ 90 ගණන් වෙනකොට. එතකොට ඇත්ත වශයෙන්ම යොහාන් සුභාරංචි එළිදරව් පොතට පස්සේ තමයි එයා ලියන්න යොමු වෙලා තියෙන්නේ කියලා අදහසක් තියෙනවා. දැන් මතක තියාගන්න ඕන මතෙව්ට ලියන්න කියන්න පුළුවන්කම තිබුණා. මොකද එයා සුංගම් අය කරන්නේ. ඉතින් සුංගම් අය කරන්නෙකුට නම් ලියන්නයි ගණිත ශාස්ත්‍රය ගැනයි හොඳ වැටහීමක් දැනුමක් තියෙන්න අවශ්‍යයි. නමුත් පේත්‍රුස් සහ යොහාන් මාළු වල්ලුවේ පුංචි කාලේ ඉඳලා ඒගොල්ලෝ ඉස්කෝලේ ගියේ නැහැ. ඉතින් ඒගොල්ලන්ට ලියන්න කියන්න දන්නේ නැහැ. මාක් ලියන්න කියන්න දන්න කෙනෙක් විදිය බොහෝ දෙනෙක් ඒක පිළිඅර ගන්නවා. right? එතකොට දැන් යොහාන් ලියනකොට සුභාරංචිය පැතිරිලා තිබුණා යුදෙව් මිනිස්සුන්ගේ ඔබට අන්න ජාතීන් විතරක්. ඒක නිසා එයාගේ සුභාරංචිය එයා යොමු කරනවා මෙසියස් වහන්සේ කවුද කියලා පෙන්වන්න කරන්න. දැන් ඒක එයා පැහැදිලිව කියනවා යොහාන් පොතේ 20 වෙනි පරිච්ඡේදයේ 30-31 කියනවා මේට වඩා දේවල් ස්වාමින් වහන්සේ ලිව්වා කිව්වා. නමුත් ඒ ඔක්කොම ලිව්වා නම් ඒවා ලෝකෙත් මැදි ඒ පොත් කියන්නේ මේ ටික ලිව්වේ මේ යේසුව වහන්සේ ක්‍රිස්තුස් නැත්නම් මෙසියස් වහන්සේ බව පෙන්වලා දෙන්නයි කියන එක පැහැදිලිව කියනවා ඒ දෙගොල්ලන්ට. දැන් මේකට වඩා ඊට අනර්ථ දෙයක් තියෙනවා. දේව වචනේ හැම තැනකම දේව වචනේ කියලා තියෙන දේ තව දේව වචනේ තියෙන තැනකින් සනාත කරනවා සමාජයට සංකේත කරනවා. දැන් ඉලිදරව් පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදේ යොහාන් ලියනවා එයා දැක්කයි කියලා දෙවියන් වහන්සේගේ සිංහාසනය ඉදිරියේ ස්වර්ගයේ ජීවමාන 4 දෙනෙක් ඉන්නවා. දැන් සත්වයන් කියලා සමහර වෙලාවට පරිවර්තන වල තියෙනවා KJV කේ බීස්ට් කියලා තියෙනවා. නමුත් ජීවමාන 4 දෙනෙක් හිටියා කියලා. එක්කෙනෙක් සිංහෙක් වගේ, තව එක්කෙනෙක් වස්සෙක් වගේ, අනිත් එක්කෙනා මිනිසෙක් වගේ, 4 වෙනියා පියාසර කරන රාජාවෙක් වගේ කියලා. දැන් මේ 4න් මේ සුභාරංචි 4 සංකේත වෙලා තියෙන විත්තිය බයිබලය හදාරන බොහෝ විශේෂඥයන්ගේ මතය තමයි. මතෙව් යුදයන්ට ලිව්වා මේ ස්වාමීන් වහන්සේ යුදාවේ සිංහයා බවට. ඒක නිසා තමයි සිංහය. එතකොට රෝමවරුන්ට ඕන වුණා ක්‍රියාශීලී කෙනෙක්. ඉතින් අපි අදටත් දන්නවා වස්සෝ ඒ කාලේ කරත්තවල දාලා තිබ්බා ඒ වගේ ක්‍රියාශීලී. ඉතින් ඒක නිසා මාක් රෝමවරුන්ට ලිව්විත්‍ය එතන සනාත වෙනවා. ග්‍රීකයන් බලාගෙන සිටියා හරි මිනිස්සයා එනකම්. නැත්නම් හරි මිනිස්සයා කවුද කියන එකට. ඉතින් ඒක නිසා මිනිසෙක් වගේ පෙන්눔 කරනවා. පියාසර කරන රාජාලියෝ කීපා මොකද්ද මතකෙට ඉන්න මට කියන්න බෑ. ඒ කියන්නේ මෙහෙමයි කොහින්ද පටන් ගත්තේ දන්නේ නැහැ.
කොහෙන්ද අවසාන කරන්න ගන්න. පියාසර කරගැනීම. හරි? කොතනින් පටන් ගත්තද? කොහාටද පියාසර කරගෙන යන්නේ කියලා දන්නේ නැහැ. දැන් ඒක තමයි යොහාන් 1:1 කියන්නේ පටන් ගැනීමේදී වාක්‍යානුසිතිසේක වාක්‍යානු කියලා. ඒ කියන්නේ මේ මෙසියස් වහන්සේ සදාකාලයෙන් සදාකාලයට වැඩවසනවා කියන එක අපිට. ඉතින් ඒ වගේ ඒ සංකේත හතරක් මෙතන මේ සුභාරංචි හතරට අදාළ වෙනවා. මේක ඇත්ත වශයෙන්ම සුද්ධාත්මයන් වහන්සේගේ ආනුභාවයෙන් තමයි මේ අය ලියලා තියෙන්නේ පිළිබඳව. පාස්ටර් ඒ වගේම තමයි මම අහලා තියෙනවා මාව නිවැරදි කරන්න. සාමාන්‍යයෙන් අපි නීතිමය පැත්තෙන් ගත්තත් යම් සිද්ධියක් වුණාම ඇසින් දුටු සාක්ෂිකාරයන් 3 දෙනෙක්ගේවත් සාක්ෂි ඕනේ කියනවා යම් දෙයක් ඇත්ත සත්‍ය කියලා ඔප්පු කරන්න. දෙවියන් වහන්සේගේ වචනේත් අපි දකිනවා කියනවා 2 දෙනෙක් හෝ 3 දෙනෙක් උන්වහන්සේගේ නාමයෙන් රැස් වෙන තැන හැම වෙලේම විට්නසර්ස් කියන එක කතා කරද්දී 2 දෙනෙක් හෝ 3 දෙනෙක් කියන එක. මේ සුභාරංචි 4 ගැන කතා කරද්දී සුභාරංචි 4කුත් ලියවිලා තියෙන්නේ ඒ සනාථ කිරීමක් කරන පිණිස වෙන්න බැරිද? හරියට හරි. දැන් දේව වචනේ තියෙනවා දෙන්නෙක් හෝ ඊට වැඩිපුර ගාණක් ඉන්න ඕන යම් දෙයක් එසේ කියලා පිළිගන්නට. දැන් දෙවනන්සේ මෙතන ලස්සන වැඩක් කරලා තියෙන මොකක්ද ඒක තේරෙන්නේ නැහැ. ඊට පස්සේ මේ ප්‍රශ්නේ අහනකොට මට ඒක ඇත්තවස්සේ ප්‍රස්තාවේ සනාථ වුණා. දෙන්නෙක් ඉන්නවා මෙතන first hand witnesses මත්තෙව් සහ යොහාන්. ඒගොල්ලෝ දැක්කා. දැන් මත්තෙව්ට යන්න බැරි සමහර තැන් වලට යොහාන් ගිහිල්ලා තියෙනවා. සමහර අර කුඩා ගෑනු ළමයාව මරණය නැගිටිනකොට පැහැදිලිව සඳහන් වෙනවා ස්වාමීන් වහන්සේ කියනවා පේත්‍රුස් යොහාන් සහ යාකෝබ විතර ඇතුළට ගෙනිච්ච කියලා. ඒ වගේම අන්‍ය රූප විලාස වෙනකොට ස්වාමීන් වහන්සේ කන්ද මත පේත්‍රුස් යොහාන් යාකෝබ විතරයි හිටියේ. right? ඉතින් ඒ වගේ අර මතෙව් සහ යොහාන් විශේෂිතයි first hand informants. හරි? දැන් උදාහරණයකට දැන් ඔබ නීතිය ගැන කිව්වා උසාවියේ ගිහිල්ලා මට කියන්න බෑ අරයා කියන දේ අරයා කිව්වහම සිද්ධ වුණායි කියලා මං අහගෙන හිටියා කියලා. ඒක පිළිගන්නේ නැහැ උසාවියේ. හරිද? මගේ අහින් දකින්න ඕන මගේ කනෙන් අහන්න ඕන. ඉතින් ඒ දෙක මෙතන සිද්ධ වුණා. ඒ වගේම පුරාතන ඉඳලා අපි දන්නවා හුඟක් අය කතන්දර කියාගෙන යනවා අපේ සීයලා ඒක වර්තමානයේ අර පුරාතනයේ තමන්ගේ පවුල ගැන තිබිච්ච ඒවා සඳහන් වන්නේ නැහැ. නමුත් අපි පොඩි කාලේ මතකයි අපේ තාත්තා කියනවා සීයා මෙහෙම කිව්වා මෙහෙම කිව්වා කියලා. ඒ වගේ පාරම්පරිකව ආපු දේවල් තිබුණා. ඉතින් ඒවා දැන් තාත්තා කියන්නේ සීයා කියපු දේවල්. සීයා කිව්වේ එයාගේ තාත්තා කියපු දේවල්. ඒ වගේ අහගෙන අවිල තිබුණා. දැන් ඒ හා සමාන දෙයක් තමයි මාක් සහ ලූක් කරන්නේ. මාක් පේත්‍රුස් කියපු දේවල් අහගෙන ඉඳලා එයා ගොනු කරනවා. ලූක් ගිහිල්ලා දැන් උදාහරණයක් ඇටියට ලූක් මරියතුමිය එක කතා කරලා තියෙනවා. මරියතුමියගෙන් ප්‍රශ්න කළා තියෙනවා. එයා ලියනවා ගාබ්‍රියල් දූතයා මරියතුමියට කියපු දේවල් කියලා. ඒවා වෙන කිසි කෙනෙක් ලියන්නේ නැහැ. හරිද? ඒ වගේම මරියතුමිය එලිසබෙත්ව බලන්න ගිය හැටි, එතන මොකද්ද සිද්ධ වුනේ? ඒ ඔක්කොම මරියතුමියගෙන් අහගත්ත දේවල්. ඒ වගේ මෙයා පේත්‍රුස් එක කතා කරලා තියෙනවා. පේත්‍රුස් කියපු දේවල් විශේෂම ක්‍රියාපොත ලියන්නේ. හරි? ඉතින් ඒ වගේ ලූක් කරලා තියෙන්නේ එයා ගිහිල්ලා අර වගේ අර එයා සුභාරංචිය මුලදී කියනවා වගේ ස්වාමින් වහන්සේ කියපු කරපු දේවල් දැකපු අයගෙන් එයා ගිහිල්ලා අරගෙන තියෙනවා. ඉතින් දැන් ඒ ඇවිල්ලා අර පාරම්පරික වෙනවා. ඉතින් මේ දෙපැත්තම මේ සුභාරංචි හතරේ ඉතා අලංකාරව ස්වාමින් වහන්සේ ගැප් කරලා තව එක දෙයක් මෙතනදි කියන්න ඕන මේ සුභාරංචි හතර එකට දානකොට දැන් සාමාන්‍ය පිළිගැනීම තියෙනවන්නේ මාක් තමයි ඉස්සෙල්ලා ලිව්වේ කියලා. හරි? ඇයි මාක් සුභාරංචි ඉස්සෙල්ලා වටලා නැත්තේ එහෙම? හරි? එමනම් මාක් මතේව් ලූක් අන්තිමට යොහාන් එහෙම එන්න ඕන. ඇයි ඉස්සෙල්ලා මතේව් වැටලා තියෙන්නේ ඉස්සෙල්ලා? ඒකත් දෙවියන් වහන්සේගේම ක්‍රියාවක්. ඒකට හේතුව මේකයි. දැන් දැන් ස්වාමීන් වහන්සේ ඇවිල්ලා දේශනා කෙරුවේ සේවාව කෙරුවේ ඊශ්‍රායලයේ. ස්වාමීන් වහන්සේව කුඩා කාලයේදී ඊජිප්තුවට ගෙනිච්චා හෙරොද් මරන්න යන්න ඉස්සෙල්ලා මරන්න පටන් ගන්න ඉස්සෙල්ලා ආපහු ආවා. ඊළඟට ස්වාමීන් වහන්සේ ඊශ්‍රායලයෙන් පිටතට ගියේ නැහැ. ඔබ අහලා තියෙනවා දැකලා කියවලා තියෙන සමාවෙන්න ඔබ කියවලා තියෙනවා ස්වාමීන් වහන්සේ සුභාරංචි කියනකොට කියනවා
නුබලා අස ඇත. නුබලා අස ඇත. නුබලා අස ඇත. එහෙමයි කියන්නේ. ඇයි පුංචි කාලේ ඉඳලා යුදෙව් මිනිස්සුયો සිනගොගේට ගිහිල්ලා දේව වචනේ කියවනවා අහලා. මොකක් අය නොදන්නවා වෙන්න පුළුවන්. සිනගොගවල එදත් තිබුණා අදත් තිබුණා ඒ ක්‍රමයම මොකක්ද මෝසස් ලියපු පොත් 5 අවුරුද්දක් ඇතුළත කියවෙනවා. හරි උත්පත්ති එකේ ඉඳලා පටන් අරගෙන එක සබත් දවසක එනවා එක කොටසකට. ඊට පස්සේ ඊළඟ කොටසට එනවා. ඒ වගේ ඇවිල්ලා සති 52ක් ඇතුළත ද්විතීය කතාවේ අන්තිම පදේ කියවලා ඒ කියවපුවම ඒ ඇවිල්ලා කූඩාරම් මංගල්‍යයේ අන්තිම දවසේ ඒක කියවන්නේ සින්කත්තෝර කියන දවසේ එදා ඒක කියවලා ආපහු උත්පත්ති එක කියවනවා. අපි මේක නතර කරන්නේ නැහැ කියලා පෙන්නනවා. හරි ඉතින් මේ වගේ දිගටම එක කියවනවා. ඒකම යාකොබුත් කියනවා ක්‍රියා 15 අර අන්‍ය ජාතිකයන් එන අයට වැඩිපුර බර දාන්න එපා. අර මූලික දේවල් ටිකක් විතර කියන්න කියලා එයා කියනවා. හැම සබත් දවසේම සිනගොගවල මෝසෙස්ගේ පොත් කියවෙනවා කියලා. ඒක කියවෙනවා. හරිද? ඉතින් ඒක නිසා මතෙව් පැහැදිලිව ලියන්නේ යුදෙව් මිනිස්යන්ට විත්තිය පැහැදිලි වෙනවා. මොකද මතෙව් කියන හැම දෙයක් එයා කියනවා නිතරම කියන දෙයක් තමයි. ස්වාමීන් වහන්සේ මේ දේ කියපුවම නැත්නම් මේ දේ කරපුවම මේ අනාවැකි සම්පූර්ණ වුණා. මේ අනාවැකි සම්පූර්ණ වුණා. මාක් එක ලියන්නෙත් නැහැ, ලූක් එක ලියන්නෙත් නැහැ. රෝම මිනිසුන්ට දේවවචනේ තිබුණෙත් නැහැ, ග්‍රීකයන්ට තිබුණෙත් නැහැ ඒ කාලේ. ඉතින් ඒක නිසා ඒක යන්නේ අපිට පේනවාස අපි දැන් මේ කතා කරන කතා බහ ඇතුලේ අපිට විස්තර ගොඩාක් අපි කතා කරා. ඉතින් සමහරකට ගොඩක් අයට මේවා අලුත් වෙන්න පුළුවන් මේ විස්තර. ඉතින් අර හැමදේම ඔක්කොම ඔළුවේ තියාගන්න අමාරු හින්දා පාස් අපි පොතෙන් පොත මේක විග්‍රහයක් කරොත් කතා බහ කරොත් පාස් මොකද දන්නේ ඒක හොඳ අදහසක් නේද? ඒක ඊට අනර්ග අදහසක්. මොකද අපි දන්නවා සාමාන්‍ය උගන්වන කොටත් කියනවා විනාඩි 20කට වඩා කරන්න එපා. එතකොට මොලේ හිටින්නේ නැහැ කියලා. මොකද අපේ මොලයත් සීමා සහිතයි. ඉතින් ඒක නිසා ඒ අදහස බොහොම හොඳයි. අපි එහෙනම් දැනට මේක මෙතනින් නතර කරලා ඊට පස්සේ මේ සුභාරංචි 4යි ඉස්සරහට අනිත්‍ය පොත් පවා අපි පොතෙන් පොත පසුබිම ගැනත් ඒකේ තියෙන අදාළ ප්‍රධාන කරුණු ගැන අපි බලමු. අපිව නරඹුවට ස්තුතියි. ඔබ මේකෙන් ආශිර්වාදයක් ලැබුවා කියලා අපි හිතනවා. ඒ තවත් දවසක හමු වෙමු. ශාලෝම්. ශාලෝම්.